ඔන්න අදත් අපි සිංහලට හොරෙන් කෑමක් හදන්න තමයි මේ යන්නේ. හරි. මේ ඉන්නේ කරි චිකන්. ඉතින් මෙයා මේ කියන්නේ අපි වැය කරන මුදලට සාධාරණ විදිහට අපිට මෙයාව හම්බුණා. ඉතින් මේ වගේ කුකුලෙක් අරගෙන ඊට පස්සේ අපි මේක පොඩි පොඩියට කපා ගන්නවා. මේක මම විශේෂයෙන්ම කියන්නේ හැදුවේ මේක එයාලා සුද්ධ කරලා මේ හැම පුච්චනවා. පුච්චලා ඒ කියන්නේ උඩ තියෙන හැම මේක චුට්ටක් පුච්චලා වගේ දෙන මේ කරි චිකන් එකක්. ඉතින් අපිට මේක හම්බුනේ කරන තැනින්ම තමයි පොඩි ගොවිපලක් වගේ තියෙන තැනකින්. ඉතින් ඇත්තටම ගොඩක් මේක රසවත්. හරි. ඒ වගේ තමයි අපි බදාදා පොලෙන් මම ගත්ත ඉස්සෝ මේක මං කජුත් එක තමයි තෙල් දාන්නේ. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒක අද පොඩ්ඩක් සිංහල එළියට ගියා. යා එන්නේ ඉස්සෙල්ලා අපි මේක හදලා මේකේ කියන්නේ අපේ රටේ තියෙන සුවඳ නැති කරන්න වෙනවා උයල ඉවර වෙලා. ඉතින් ඒ නිසා මම ඉක්මනට මේ දෙකම හදනවා මම ඔයගොල්ලන්ට ඉක්මනින් අරන් එන්නම් කොහොමද මේ වගේ රසවත් කෑමක් හදාගන්නේ සිංහලට හොරෙන් කියලා.